සුබ උදැසක් වේවා ප්‍රිය රසික රසිකාවියනි. ඉතින් අද අපි කාලයකට පස්සේ ගෙනාවා බ්ලොග් වැඩසටහනක්. ඉතින් මාත් එක්ක ඉන්නවා අපේ අධ්‍යක්ෂකතුමා රෝහණ වීරසිංහ මේ කවුරුද කියන්නේ ප්‍රශාන්ත් වීරසිංහ. ඉතින් අද මොකද්ද මේ වෙන්නේ? ඇත්තටම වෙන්නේ අපි වීඩියෝ එකක් කරන්නේ අද. අවුරුද්ද වෙනුවෙන් වීඩියෝ ක්ලිප් එකක් හදනවා. මේකට තමයි මේ සැරසෙන්නේ. පොඩි එකක්ද ඒක? පොඩි ක්ලිප් එකක් කියන්නේ. මම හිතනවා ඒක ඉස්සරහටම තේරෙයි වීඩියෝ මොකක්ද කියලා. එහෙනම් අපි බලාගෙන ඉමු මොකද්ද වෙන්නේ කියලා. එහෙනම් බයි. මෙතන ඉන්න පොඩි මොනවද කියන්නේ මෙයාට වෙලා තියෙන්නේ මොකද්ද? වරමක් ඉන්නේ. ඇවිල්ලා තියෙන්නේ දැන් මේ කොණ්ඩෙත් වල ඉන්නේ. ක්ලොත් එකක් තියෙනවද? වයිට් ක්ලොත් එකක් තියෙනවද? මෙයාටද? වරම ගන්නද? දැන් මාරු తీරට දැම්ම තෙල් දැම්ම අපි. ඔව්. මේජ කපුව. මෙයා තමයි මේ ලොකු කපු මහත්තයා. තාම පටන් ගත්තේ නෑ. මේකක්ද දාන්නේ? මේකක්ද? විතරද දෙන්නේ? අනේ. මම හිතන වැඩේ ගැන අප්ඩේට් එකක් දෙන්න දැන් මොකද වෙන්නේ? මයික් කලා ගාලා. අධ්‍යක්ෂකවරිය මේ ලොකේෂන් එක හදනවා දැන්. හරි. මෙයාගෙන් අහන්න මොන කාලෙටද මේක අයත් වෙන්නේ කියලා. මොන කාලෙද මේක අයත් වෙන්නේ? මේ සම්ප්‍රදාය. අවුරුදු ගානද මේක කියන්නේ. අවුරුදු කියන්නේ මොන දෙයක්ද මේක? කොයි කාලෙද කියන එකද? වා කියන්නු. ඔයා කියන්නේ නෑ මේක මේ කාලේ දැන් අවුරුදු 40 විතර. 100කට විතර කලින් කලින් තිබ්බ මෙයා තමයි කියන්න ඕනේ. ආ කියන්නේ මොකද කාලේ මොකද කියලා වර්තමාන කාලේ. ඉතින් බුදුවත් මාසේ සීතල සුළං. මොකද බං උදුවක් මොනවා මේදී බක් බක් මාසේ සීතල සුළං සමද්දී. ඈත මොකද පේනවද? කොහා කෑ ගන්නවා අතනින්. අපි කොහාටද ඇටැක් කරන්න යන්නේ? කොහා මානසික වට්ටන්න යන්නේ අපි දැන්. මේක ජර්මනි නිෂ්පාදිත SL100D කියන නවීන වෙපන් එක. මේකෙන් පුළුවන් කෙල්වින් අංශක 45ක් දක්වා අන්ඩර්කවර් ඇටැක් එකක් කරන්න. අර මොදේ දිනුත් මේකද කියනවා පාවිච්චි කරේ. මෝදි වෙනුවෙන්මයි ගෙන. ඕනේ. ඉතින් මෙහෙට ගෙනයි. මෙහෙට ගෙනයි. අවරම ගන්නද? මේ අදිබලති A74 ගනේ ආයුධයක්. ඉලෙක්ට්‍රොනික් ස්නයිපර් එකක් විදිහට තමයි මේක වැඩ කරන්නේ නැහැ. සාමාන්‍ය කිලෝමීටර් කීයක් විතර මේක ගන්න පුළුවන්ද? ඔයා හිතන්න ඔයා කිලෝමීටර් 10ක් වුණා දුර ඉන්නා නම් ෆෝන් එකෙන් කන්ට්‍රෝල් ගන්න පුළුවන්. මෙහෙම කරපුවම ගාලා දෙනවා. ඒක උගලන්ට අත්තන පේනවා. ඒකෙන් තමයි මොනිටර් එක. මොනිටර් කරන්න. මේ අපි යන් ඊට පස්සේ අපේ වේෂනුරු ඉපිනි ශිල්පිනිය එක ඇයි එතකොට මේක සම්බන්ධයක් ඉන්නවද මේක? උඹට පණ්ඩිතකම් වැඩක් නැහැ. අපේ වේෂනුරු ඉපිනි ශිල්පිනිය දුලිකා මාරපන මොනවාද මේ කරන්නේ පිටිඋලනවා අපිට දැනගන්න පුළුවන්. ලැජ්ජෙන්න එපා. Don't be shy. මේ අවුරුදු මේ 16 ළමයාව අවුරුදු 80 ළමයෙක් කරන්න හදන්නේ. ඉතින් අර කැමරා පිටිපස්සේ ඉන්නේ වෙන කවුරුක්ද මේ අමිල. ඇත්තටම හොඳ HR එකක් අතගෙන අපි ලීව් හම්බෙන්නේ නැහැ. අපි හැමෝම අකල් වෙයි. අපි ඩාදරේ. මෙයාට තව නොට් එකක් තියෙනවා ඒක තමයි ගන්න යන්නේ. හරි. දැන් ගන්න ගමන් ඉන්නේ. ඇත්තටම කියනවා නම් අපි පොඩ්ඩක් ප්‍රාණවද්දති අඩු කරන ගමන් දැන් ඉන්නේ. මේ තාත්තද 100ද? තාත්තා ඇවිල්ලා ඉදිරි අනාගතයේ ඉන්න නෑ මෙයා නේ අනාගතේ නෙමෙයි ඉන්නේ. මෙයා අතීතේ. මට මෙයාලා නම්මනම් කියනවනේ. මට මේකෙන් බේරෙන්න විදියක් කියන්න. යාළුවාට කියන දේවල් ඔව්. අහක දාන්න එක මං කියන්නේ. ඔව්. ඒක අරගෙන ඔයාලට ඉස්සරහට තියාගන්න. ඔයාගේ අඩියට. එන්නේ නැහැ මොකද? බයි ඒක අපරාධයක්.